හෙලෝ එවරිවන්. ඉතින් මේ තමයි මගේ පළවෙනි ව්ලොග් එක. ඔයගොල්ලෝ නම් ඉතින් මාව දන්නේ නැහනේ. මම හෂී මාරසිංහ. ඉතින් මගේ පළවෙනි ව්ලොග් එක විදිහට මම අරගෙන එන්න හිතුවේ මගේ ජීවිතේ වැදගත්ම දවසක්. ඒක හැමෝටම වැදගත් වෙයි. ඉතින් මගේ පළවෙනි ව්ලොග් එක විදිහට මම තෝරගත්තේ මගේ ලස්සන දවස. ඒ කියන්නේ මගේ විතරක් නෙමෙයි හැම ගෑනු ළමයෙක්ගෙම තියෙන ලස්සන දවස. ඔයගොල්ලෝ දන්නවනේ මොකද්ද කියලා? වෙඩින් එක. ඉතින් වෙඩින් එක දවසේ තමයි මගේ පළවෙනි ව්ලොග් එක විදිහට මම ගෙනාවේ. ඉතින් ඔයාලා කලින් දැක්කේ මගේ බ්‍රයිඩ් ටු බී පාටි එක. ඊට පස්සේ බ්‍රයිඩ් ටු බී පාටි එකෙන් පස්සේ මට රෑ කොහම හරි 12ට විතර තමයි ගෙදරින් පිටත් වෙන්න තිබුණේ. ඉතින් බ්‍රයිඩ් ටු බී පාටි එක දුන්නෙත් ගොඩක් රෑ වෙලා. මොකද මට කාලය තිබුණේ නැහැ මට මගේ වැඩ ටික ඉවර කරගන්න. මේ ඉතින් ගොඩාක් පාන්දර මට ඉස්සෙල්ලාම මගේ නැකත තිබුණේ උදේම ගොඩක් උදේ. ඉතින් උදේ කියන්නේ 12යි ගානකට මං හිතන්නේ මේ ඉතින් මගේ මේකප් එක එතකොට මාව ඩ්‍රෙසින් කරන ඒ ටික තමයි මේ සිද්ධ වෙන්නේ. මමයි මගේ බ්‍රයිඩ්ස්මේඩ්ලයි ෆ්ලවර් ගර්ල්ලයි ඒගොල්ලොත් එක තමයි දැන් මම මේ වෙලාවෙ මෙතන ඉන්නේ. ඉතින් ඊට පස්සේ මම කොමාරි 3:00 විතර වෙද්දී ඉවර කරනවා මගේ වැඩ ටික. මේ තියෙන්නේ මම මගේ හෙයා ඩ්‍රෙසින් කරන්න කලින් මගේ අම්මා මට නලල් පටිය පලන්දන චාරිත්‍රය නලල් පටිය කියන්නේ නලල් තැල්ල නේද මං හිතන්නේ. ඔව් ඉතින් මේ ඉන්නේ මගේ අම්මා. මේ හැංගීම ගැන නම් කියන්නේ මේක ජීවිතේ එකපාරනේ මේ දේ මෙහෙම කරන්නේ. ඉතින් ඒ හැංගීම ගැන කියලා විස්තර කරන්න බෑ. මට ගොඩාක් සතුටු දවසක්. මට මගේ අම්මගේ අතින් මට හැඩවෙන්න තිබ්බ එක මට ලොකු සතුටක්. අනික මගේ ජීවිතේ එක ලොකු ආශිර්වාදයක්. හෙයා ඩ්‍රෙසින් එතකොට මේකප් ඒ ඔක්කොම ඉවර වුණාට පස්සේ මේ ඉන්නේ මම. මේ තමයි ඉතින් මගේ ෆයිනල් ලුක් එක බ්‍රයිඩ් කෙනෙක් විදිහට. ඉතින් බ්‍රයිඩ් කෙනෙක් වෙන්නම ඕන. ඉතින් මේ ෆීලින් එක ගන්න. ඉතින් හරිම සතුටුයි මට. මම එදා ගොඩාක් ලස්සනට හිටියා. මට ඒ ගැන හරිම සතුටුයි. ඉතින් මම ඔතන අපේ සැලොන් එකේ තියෙන මිරර්ගෙන් මම ඉතින් චුට්ටක් මගේ හැඩ බලනවා මේ. ඊට පස්සේ ඉතින් ඔක්කොම ඉවරනාට පස්සේ මේ අපි උදේ කොමාරි 6යි ගානකට මං හිතන්නේ මට මතක විදිහට මේ අපි පිටත් වෙනවා ෆොටෝ ෂූට් එකට. මේ වීඩියෝ එක ගන්න මගේ හස්බන්ඩ්. ඉතින් ඔය ඉස්සරහ කාර් එකේ යන්නේ මමයි මගේ ගෲප් එකේ අයයි. පිටිපස්සෙන් එන්නේ මගේ හස්බන්ඩ්. කොමාරි අපි මේ ෆොටෝ ෂූට් එකට යන්නේ. ඊට පස්සේ අපි ෆොටෝ ෂූට් එකෙන් පස්සේ ඔක්කොම ෆොටෝස් ගහලා ඉවර වෙලා අපි හොටෙල් එකට යනවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ බේස්මන් මට වෙල්කම් එක දෙන හැටි. කියන්නේ ඒගොල්ලන් වෙල්කම් එකක් දෙනවනේ අපිට. ඉතින් බොකි එක දීලා. ඉතින් මේ වෙල්කම් එක දෙන විදිහ තමයි මේ තියෙන්නේ. කල දුකෙනි බමුණු කුමරුට ශෝක සිතුනි
එවිට මෙම කුමරුන් රෙදි කට්ටියක් නොලදින් තපයාගෙන යතින් මවුට පිළිගැන්වූයේ සතොසින් මව්බිසව් පිළිගෙන අඬවල පිදුකයන දෙදරුම් වැළඳගෙන කිසිත් පවුනත ඉතින් කීවෙන මව්පියවරුන් හට දරු දුකට සමවන්නට උපමා කරන්නට කිසිත් කුමරුනි නැතිය අපට මව්පියන්ගේ සිත සතුටු කළ දරුවන් වෙත යත ඉදුරු සම්පත ලැබේ ඉරෙමයි දනුව මගේ පුත මුවදෙස බලා දුරතල් කළ පියාණනි හඬන විටදී මම තැනතුව පියාණෙනි කුසටන හර සපයා දුන් පියාණෙනි අවසර දෙන්න යුග දිවියට කෝරේ චාරිත්‍රයේ තිබුණේ සයිනින් සෙෂන් එක කොහොම හරි ඉතින් මේ ගැන නම් කියන්න වචන නැහැ. කියන්නේ අවුරුදු 10ක් අපි දෙන්න බලන් හිටියා මේ දවස් එනකන්. අවුරුදු 10කට පස්සේ අපි දෙන්න අපේම වෙනවා. එයා මගේ වෙනවා, මං එයාගේ වෙනවා. ඉතින් ඒකට අපි අවුරුදු 10ක් බලාගෙන හිටියා. ඉතින් මේ දවස ගැන මට කියන්න වචන නැහැ. මට ගොඩාක් සතුටුයි මං එයාගේ වෙනවා කියන හැඟීම කියන්න බැරි තරම් සතුටු හිතෙන දෙයක්. කොහොම හරි සයින් කරන්නෙත් නැකතටනේ. ඉතින් කොහොම හරි අපි නැකත් වෙලාව ආවට පස්සේ අපි දෙන්නම සයින් කරනවා. ඊට පස්සේ ඉතින් මේ ඉන්නේ මගේ චූටි නංගි, මගේ ෆ්ලවර් ගර්ල් ට ඉන්නේ යා. මට ඉන්නේ අක්කී නංගි, මමයි තමයි අපි තුන්දෙනා තමයි ෆැමිලි එකේ ඉන්නේ. ඉතින් මගේ චූටි නංගිගේ කෝලම් ටිකක් තමයි ඒ තියෙන්නේ. එයා චූටි පෝනික්කේ. මේ තමයි එයා. ඉතින් එයාත් එක්ක පොඩ්ඩක් කෝලම් කරලා ඉතින් මගේ හැඩත් බලලා මගේ කෝලනුත් කරලා ඊට පස්සේ ඉතින් කොහොම හරි හොටෙල් එකේ ඉවර වෙලා අපිට තිබුණේ පිටත් වෙන්න කියන්නේ හවස මං හිතන්නේ 4ට විතර තමයි අපිට පිටත් වෙන්න තිබුණේ. කොහොම හරි අපේ වෙඩින් එකේ ඔක්කොම ඉවර වුණාට පස්සේ අපි හොටෙල් එකෙන් ගියා. ඉතින් ආයෙත් බලන්නකෝ ඉතින් මගේ චුටි නංගිගේ හැඩ පොඩ්ඩක්. ඉතින් කොහොම හරි උතරින් මම vlog එක ඉවර කරනවා. මේක මගේ පළවෙනි vlog එක. ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව subscribe කරලා තියාගන්න මගේ වීඩියෝස් බලන්න. ඉතින් මම ආයෙත් කියනවා මම දන්නේ නැති අයට මම හෂි මාරසිංහ. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ඔයගොල්ලන්ට thank you. ආයෙත් වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you for watching.